රුපියල් ලක්ෂ 4කටත් වඩා වැඩි ෆෝන් වල තියෙන දේවල් සහ ඊටත් වඩා වැඩි ෆීචර්ස් රුපියල් 1,30,000කට ගන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? මට නම් එහෙම කිව්වම මතක් වෙන්නේ එකම එක ෆෝන් බ්‍රෑන්ඩ් එකයි. ඔව් Xiaomi. ඉතින් Xiaomi ලගේ මේ පාර upper mid range ෆෝන් එකක් වෙන Xiaomi Redmi Note 14 Pro Plus 5G කියන ඩිවයිස් එක ශ්‍රී ලංකාවේ official release වුණා. මේ ෆෝන් එක නිකන් කට්ටිය කොච්චර බලාගෙන හිටියද කිව්වොත් ෆෝන් එකකින් කරන්නේ කෝල් එකක් ගන්න එක සෝෂල් මීඩියා යන එක නම් අපි ඒකට මොකටද ලක්ෂ ගණන් වියදම් කරන්න කියපු කට්ටියත් මේ ෆෝන් එක ආව මේ ෆෝන් එක ගත්තා. ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙච්ච ප්‍රයිස් එකත් එක්ක මේ ෆෝන් එකට හම්බෙලා තියෙන දේවල් මම නම් කියන්නේ පුළුවන් නම් ළඟම ෂොප් එකකට ගිහින් මේ ෆෝන් එක එකපාරක් අල්ලලා බලන්න. මේ ෆෝන් එක පොඩ්ඩක් අල්ලලා පොඩ්ඩක් යූස් කරලා බලන්න මේ ෆෝන් එක මොනතරම් ස්මූත්ද, ෆාස්ට්ද සහ කම්ෆර්ටබල්ද කියලා. තව ඔයාට පුළුවන් නම් iPhone 16 Pro Max එකක් එක්ක හරි කමක් නැහැ පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න මේ ෆෝන් එක මොනතරම් කම්ෆර්ටබල්ද, ස්මූත්ද. එතකොට Samsung S25 එකක තියෙන zoom එකත් එක්ක මේ ෆෝන් එකේ මේ තියෙන zoom lens එක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න මොන ෆෝන් එකද අඩුම මිලට වැඩිම වටිනාකමක් දීලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම අමාරු අයට මේ ෆෝන් එක ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න ඔය අනිත් YouTubers ලා නොකියපු පොඩි අඩුපාඩුත් එක්ක සම්පූර්ණ විස්තරයක් දැනගන්න වැඩි කතා නැතුව ෆෝන් එක අන්බොක්ස් කරගෙනම වීඩියෝ එකට යමු. මේ ෆෝන් එකේ version 3ක් තියෙනවා. global version එක, Indian version එක සහ Chinese version එක විදියට. මම ලංකාවේ දැක්කේ මේ global version එක සහ Indian version එක විතරයි. මේ Indian version එකයි global version එක අතර පොඩි spec bump එකක් තියෙනවා. Indian version එකේ පොඩ්ඩක් වැඩි දේවල් ටිකක් තියෙනවා සහ global version එකේ පොඩ්ඩක් අඩු දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි මේ අවුල පොඩ්ඩක් ලියහගෙන ඉමුකෝ. මේ කොටස අනවශ්‍ය කෙනෙක්ට මේ කොටස skip කරන්න පුළුවන්. කිසිම දෙයක් මිස් වෙන්නේ නැහැ. මම time stamp දාලා තියන්නම්. හරි මෙතනදී මූලිකවම ස්පෙසිෆිකේෂන් වල වෙනස් වීමක් තමයි තියෙන්නේ. ෆෝන් දෙකේ වෙනස් වෙන්නේ කැමරා සෙට් එක, charging speed එක සහ battery capacity එක විතරයි. අනිත් දේවල් 100%ක් සමානයි. ෆෝන් එකේ බර, design එක, එතකොට ස්පෙසිෆිකේෂන් මම කියන්නේ මේ chipset එක, RAM, display මේ හැම දෙයක්ම 100%ක් සමානයි. මේක වෙනස් වෙනවා කැමරා එක, charging speed එක සහ battery එක. හරි Indian version එකේ megapixel 50ක main කැමරාවක් තියෙද්දි global version එකේ megapixel 200ක කැමරාවක් තමයි තියෙන්නේ. එතකොට ෆෝන් දෙකටම 8 megapixel ultra wide කැමරාවක් සහ Indian version එකේ megapixel 50ක 2x telephoto කැමරාවක් තියෙද්දි global version එකේ 2 megapixel macro කැමරාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත ඔයාට ෆෝන් එක තෝරගන්න ලේසි වෙන ෆෝන් දෙක ගැනම පොඩ්ඩක් මම විස්තර කරන්නම්. මම මූලිකවම global version එක ගැන තමයි කතා කරන්නේ. Global version එකේ mAh 5110ක බැටරියක් තියෙද්දි Indian version එකේ mAh 6200ක massive බැටරියක් තමයි තියෙන්නේ. හැබැයි Indian version එකේ charging speed එක 90 watt වෙද්දි global version එකේ 120 watt. හරි ෆෝන් එකේ design එක. මම කියන දේ විශ්වාස කරන්න එපා. පුළුවන් නම් ළඟම shop එකට ගිහින් මේ ෆෝන් එක එකපාරක් අල්ලලා බලන්න. high end a premium feel එක Xiaomi ලා මේ ෆෝන් එකට ඒ විදියටම දීලා තියෙනවා. ෆෝන් එකට තියෙන සම්පූර්ණයෙන්ම වගේ curve edge. screen එක උනත් 3D curve විදියට තියෙන්නේ. ඒත් එකම ෆෝන් එකේ back එක, edge මේ හැම දෙයක්ම curve විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ෆෝන් එක ගොඩ වෙලාවක් අල්ලන් ඉන්න පුළුවන් හරිම comfortable design එකක් තමයි ෆෝන් එකට ලැබිලා තියෙන්නේ. ෆෝන් එකේ back එක Gorilla Glass 7i එමත් නැත්නම් සිලිකන් පොලිමර් හෝ එකෝ ලෙදර් බෑග් එකක් විදියට version 3කින් බලා ගන්න පුළුවන්. එතකම lavender purple, forest blue සහ midnight black විදියට කලර්ස් තුනකිනුත් මේ ෆෝන් එක රිලීස් වුණා. මගේ ෆේවරිට්ම මෙන්න මේ lavender purple කියන කලර් එක. මොකද මේකට තියෙන්නේ එකෝ ලෙදර් බෑග් එකක්. ඉතින් කේසින් එකක් අත්‍යවශ්‍යම නැහැ. මොකද ස්ක්‍රීන් එක උනත් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ Korin Gorilla Glass Victus 2 වලින්. ඉතින් ගොඩක් හීරෙන්න බලන්නෙත් නැහැ. එතකම ෆෝන් එකේ ෆ්‍රේම් එක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. එතකම මෙයාලා කිව්ව දෙයක් තමයි මේ ෆෝන් එකේ ඇතුළේ දේවල් හදලා තියෙන්නේ ගොඩක් shock absorb material වලින්. ඉතින් ෆෝන් එක බිම වැටුණට ලොකු අවුලක් නැහැ. මේ ෆෝන් එකට ලොකු damage එකක් වෙන්නේ නැහැ. ෆෝන් එකට තියෙනවා Dolby Atmos support කරන dual speaker setup එකක්.
ඉතින් ඒ නිසා ගොඩක් හොඳ quality sound experience එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ෆෝන් එකට තියෙන in-display fingerprint sensor එක ගොඩක් accurate සහ මේ price එකට තියෙන fast optical sensor එකක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ෆෝන් එකට තියෙන dual sim tray එකක් ඒත් එකම eSIM support කරනවා. ඔයා එක eSIM එකක් පාවිච්චි කරොත් ෆෝන් එකේ එක SIM slot එකක් off වෙනවා. අනිත් එක පාවිච්චි කරන්න පුළුවන් eSIM පාවිච්චි කරොත්. කොහොමවත් SIM දෙකයි පාවිච්චි කරන්න පුළුවන්. eSIM එකයි physical SIM එකක් හෝ physical SIM දෙකක්. ඒ විදිහට. USB Type 2.0 සහ Xiaomi ලානටම ආවෙනික IR Blast එකත් include කරන්න Xiaomi අමතක කරලා නැහැ. back එකේ ටිකක් ලොකු කැමරා බම්ප් එකක් තියෙනවා. මෙයාලා කියන විදිහට මේ හැඩේ ඉන්ස්පයර් වෙලා තියෙන්නේ මෙයාලගේම logo එකෙන්. ඒත් එකම ෆෝන් එකට IP68 water and dust resistant පහසුකමක් තියෙනවා. වතුර යට මීටර් 1.5ක් විතර වතුර යටට ගෙනහිල්ලා ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. අර anti wet touch technology එක තියෙන නිසා ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ වතුර තිබ්බත් අපිට ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ෆෝන් වගේ නෙමෙයි. ෆ්ලෑෂ් චිප් එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම දීලා තියෙනවා. ඉතින් ඒ නිසා වතුර යට උනත් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. මීටර් 1.5ක් යට විතරයි. එතනින් යට ගෙනිච්චා බොඩ් ඩැමේජ් වෙනවා. ෆෝන් එක ලොන්ච් එකේදී මෙයාලා ඩිස්ප්ලේ එක ගැන පුන කිව්ව දෙයක් තමයි අපිට මේ ඩිස්ප්ලේ එකෙන් ෆ්ලෑෂ් චිප් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මේකට තියෙන 1.5K 3D curve AMOLED panel එක. මේක අඟල් 6.67ක ඩිස්ප්ලේ එකක්. ඒත් එක්කම 120Hz තරම් superior refresh rate එකක් සහ 3000 තරම් nits එකකුත් එක්ක 12 bit color depth එකක් 446ක PPI density එකක් 100%ක්ම DCI-P3 color gamut එක සහ 2560ක touch sampling rate එකක් වගේම මේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ Korin Gorilla Glass Victus 2 කියන ප්‍රොටෙක්ෂන් එකෙන්. ඒත් එක්කම wet touch technology එක සහ යට බජට් ෆෝන් එකක තියෙන හොඳම IKEA ප්‍රොටෙක්ෂන් එක තියෙන්නේ මේ ඩිස්ප්ලේ එකේ කියනවනේ මොකද හේතුව PPI dimming අගය 1920ක් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා සහ TUV rain enhanced specification 3ක් මෙයාලා මේ ෆෝන් එකට ලබාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි කියන්නේ මේකට ෆ්ලෑෂිප් මට්ටමේ ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා. දැක්කන ඉතින් ෆීචර්ස් ටිකම ආයෙ ගැන කියන දෙයක් නැහැ. මම නම් කියන්නේ පුළුවන් නම් එකපාරක් ෂොප් එකකට ගිහින් මේ ෆෝන් එක අරන් යූස් කරලා බලන්න. මේ තියෙන 120Hz refresh rate එකත් එක්ක ඒ තියෙන ස්මූත් එක ඒ ඇනිමේෂන් මේ මිලට වෙන කිසිම ෆෝන් එකකින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඩිස්ප්ලේ එකේ කලර්ස් ගැන කතා කරොත් AMOLED panel එකක් තියෙන්නේ. ආයෙ ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. එතකම brightness level එක උනත් ආයෙ කියන්න දෙයක් නැහැ. ඒක වෙනම experience එකක්. ඉතින් අරකපු ස්පෙසිෆිකේෂන් එක කතා දෙකක් නෑ. මේ මිලට ගන්න තියෙන සුපිරිම ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් මේ ෆෝන් එකෙන් අපිට ගන්න පුළුවන්. හිතන්න Dolby Atmos support කරන HDR10 Plus තියෙන මේ වගේ සුපිරි ඩිස්ප්ලේ එකකින් ෆිල්ම් එකක් බලද්දි ඒ තියෙන ෆීල් එක. එතකම ඩිස්ප්ලේ එකේ තියෙන තවත් අමතර දේවල් කිව්වොත් in display fingerprint sensor එක, always on display එක, මේ 10 ගණක wallpaper සහ customization දිහා බලුවොත් මේ එක්ස්පීරියන්ස් එක flagship ෆෝන් එකකින්වත් ඔයාට ගන්න බෑ. Xiaomi ලාරුණා. mid range මිලකට flagship performance දෙනවා කියවනේ. එහෙනම් මේ ෆෝන් එකේ performance මොන වගේද? මේ ෆෝන් එකේ version දෙකක් තියෙනවා. 8GB 256GB සහ 12GB 512GB විදියට. ඉතින් මේ storage එක සහ RAM එක වැඩි වෙද්දී ෆෝන් එකේ මිලත් වැඩි වෙනවා. කොහොම නමුත් ෆෝන් එකට එන්නේ Snapdragon 7S Gen 3 කියන 4 nanometer SoC එක. ඉතින් ඒ නිසා ඔයාලට මේ විදිහට තියෙන ඕනම ගේම් එකක් ඕනම ඇප් එකක් social media මේ හැම දෙයක්ම කිසිම lag එකක් නැතුව lag free විදියට මේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් games high උප්පරිම setting වලින් graphic max කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔය GB 10ක් 11ක් යන games නම් mid setting වල තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එකම Android score එක උනත් ලක්ෂ 5ක් 6ක් සහ සමහර වෙලාවට ලක්ෂ 7ක් අතර දෝන ලෙමින් නිසා ඇත්තටම මේ මිලත් එක්ක සෑහෙන හොඳ performance එකක් අපිට මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. පොඩි අවුලක් විදියට දැක්කේ. ඇත්තට මේක අවුලක් නෙවෙයි. සාමාන්‍යයෙන් chipset එක වැඩි වෙද්දි ෆෝන් එකකින් generate කරන heat එක වැඩි වෙනවා. ඉතින් මේ ෆෝන් එකත් ටිකක් heat වෙනවා අපිට. අතේ තියන් ඉන්න බැරි ගන්නට නෙවෙයි ටිකක් heat එක දැනෙනවා. software part එක බලුවොත් Android 14 එක Xiaomi ලාම හදපු එයාලගේ HyperOS skin එක තමයි එන්නේ. ඉතින් Xiaomi ලා කියන විදිහට අපිට major Android update 3ක් ලැබෙන්න නියමිතයි 15 16 17 විදිහට. ඉතින් future proof device එකක්.
ඔයා Xiaomi ෆෑන් කෙනෙක් නම් ඔයා දන්නවා Xiaomi ලගේ software experience එක මොන වගේද කියලා. ඇතරම හැම බ්‍රෑන්ඩ් එකකින්ම වගේ කොපි කරලා කියන්න පුළුවන්. හැම බ්‍රෑන්ඩ් එකකම තියෙන ෆීචර්ස් අරගෙන එයාලගම විදියකට හදලා මේ ෆෝන් වලට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයා ඕනම බ්‍රෑන්ඩ් එකක ඕනම ෆීචර් එකක් හිතන්න. ඒ ෆීචර් එක Xiaomi ෆෝන් එකේ තියෙනවා. software විදියට. උදාහරණයක් විදියට AI ගමුකෝ. ඔය Samsung වලට රිලීස් කරපු circle to search feature එක, image expand feature එක, magic eraser, එතකොට sky replacement, ඔය සමහර flashy phone, iPhone, Samsung මේ වගේ නැති features පවා අපිට මේ Xiaomi phone එකේ බලා ගන්න පුළුවන්. AI ගැනත් පොඩි අඩුවක් කිව්වොත් ඔය major brand, ලොකු brand තරම් හොඳට optimize නැහැ. තාම. You will get there. camera setup එක. මම දන්නවා. මේ වීඩියෝ එක බලන ගොඩක් අය නොයවසිල්ලෙන් ඉන්නේ කැමරා සෙටප් එක ගැන දැනගන්න. කැමරාව ගැන කියද්දි මෙමය. version දෙකක් තියෙනවා. Indian version එකයි global version එකයි. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත ෆෝන් එක තෝරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේකට ලේසි වෙන්න මම මේ ෆෝන් දෙකම ගැනම පොඩ්ඩක් කියලා දෙකේම sample videos සහ photos පෙන්නන්නම්. අපි ඉස්සෙල්ලා specification ගැන බලමුකෝ. global version එකේ megapixel 200ක main කැමරාවකුයි 8 megapixel ultra කැමරාවක් සහ 2 megapixel macro කැමරාවක් තියෙනවා. අර කලින් 13 series එකේ තිබ්බ කැමරා setup එක ඒ විදිහටම copy කරලා තමයි global version එකේ තියෙන්නේ. එතකොට Indian version එකේ අර megapixel 200 main කැමරාව වෙනුවට megapixel 50ක main කැමරාවක්, ඒත් එක්කම 8 megapixel ultra wide කැමරාවක් සහ 2 megapixel macro කැමරාව වෙනුවට 50 megapixel telephoto කැමරාවක් තියෙනවා. මේක 2x telephoto lens එකක්. කැමරා සෙටප් එක ගැන බැලුවම මගේ තේරීම වෙන්නේ Indian version එක. මොකද අරක මෙගාපික්සල් 200ක් තිබ්බත් 2 මෙගාපික්සල් මැක්‍රෝ කැමරාවක් මොකටද? අපිට Indian version එකේ තියෙන මෙගාපික්සල් 50 ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් මේ zoom ලෙන්ස් එකක් අපිට ඒකිනුත් මැක්‍රෝ ෂොට් ගන්න පුළුවන්. 2x වලට ස්විච් වුණාම මැක්‍රෝ ෂොට් එකකිනුත් ගන්න පුළුවන්. 2 මෙගාපික්සල් මැක්‍රෝ කැමරාවකින් අත්තර මට නම් කරන්න දෙයක් නැහැ. හරි. global version එකේ megapixel 200ක් තියෙනවා තමයි. හැබැයි megapixel count එක නෙවෙයි හැම තැනකදීම වැදගත් වෙන්නේ. මම සාමාන්‍යයෙන් professional මට්ටමේ videos photos ගන්න යන කෙනෙක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් social media දාන්න normal photo ගන්න කෙනෙක්. ඉතින් මට ඇත්තටම megapixel 200 වෙනුවට megapixel 50 කැමරාව සහ අර telephoto lens එක ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා මගේ තේරීම Indian version එක. ඔයාලා මේ දකින ෆොටෝ මම මෙතෙන්ට අරන් තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒක ෆොටෝෂොප් එකට දාලා ෆොටෝෂොප් එකෙන් ට්‍රෙන්ඩ් කරලා තමයි මේ අරන් තියෙන්නේ. ඒත් මගේ වීඩියෝ එක එඩිට් කරද්දි මට රෙන්ඩර් වෙන්නේ නැහැ මේ වීඩියෝ. ඒත් මගේ මැෂින් එක හිර වෙනවා. ඒ තරමට මේ ෆොටෝස් වල ඩීටේල්ස් තියෙනවා. මේ තියන්නේ මේ විදිහට ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. බලන්න. ඒත් මේ මෙගාපික්සල් 200 කැමරාවෙන් ගත්තු ෆොටෝස් වල ඒත් ඩීටේල් ලොස්ට් වෙලා නැහැ. මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියෙන්නේ. ඉතින් මගේ මැෂින් එකේ මේව රෙන්ඩර් කරගන්න අමාරුයි. මම ඒක නිසා ස්ක්‍රීන්ෂොට් දාන්නේ. පොඩ්ඩක් ඒක මතක තියාගන්න. එතකොට මේ ඉන්නේ අපේ අද ස්පොන්සර් කිව්වට මගේ යාළුවා. මෙයාගේ තමයි ෆෝන් එක. ඉතින් මෙයාගෙත් අපේ YouTube channel එකක් තියෙනවා මෙයාටත් Master H1. ඉතින් ඔයාලට Windows ගැන සහ සාමාන්‍යයෙන් delete වෙච්ච දෙයක් නැවත recovery කරගන්න වගේ අවශ්‍ය නම් මෙයාගේ channel එකට යන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. කොහොමද මම version දෙකේම videos සහ photos දානවා. ඒතකොට ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ කැමරා setup එක මොන වගේද කියලා. ඉතින් අතරම මේ බජට් එකේ හැටියට මේ කැමරා setup එකෙන් සෑහෙන හොඳ experience එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. හොඳ portrait එකක්, හොඳ landscape එකක් සහ පාටම rich colors සහ details එක, HDR සහ හොඳ dynamic range එකක් එක්ක. ඇත්තටම මේ ෆෝන් එකේ manual control තියෙන නිසා සාමාන්‍යයෙන් මේ ගැන පොඩ්ඩක් දන්න කෙනෙක්ට ප්‍රොෆෙෂනල් මට්ටමේ ෆොටෝ එකක් මේ ෆෝන් එකෙන් කැප්චර් කරන්න පුළුවන්. කැමරාවේ අඩුවකට දැක්කේ Gcam support එක තවම නැහැ. තවම දැනට තියෙන කැමරාස් කලින් version වල වගේ ලොකු වැඩ කැලි දාන්න බෑ. හැබැයි ගොඩක් හොඳ quality ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒත් එකම videos ගැන බැලුවොත් 720p 200 fps සහ 1080p 120 fps වෙනකන් slow motion record කරන්න පුළුවන්. එතකම optical stabilization එකකුත් තියෙනවා.
ෆ්ලෑෂිප් ෆෝන් වල තියෙන හැම දෙයක්ම අපිට ඒ විදිහට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඔප්ටිකල් ස්ටේබිලයිසේෂන් එක ගැන කිව්වොත් මේ තියෙන්නේ ස්ටේබිලයිසේෂන් ඔෆ් කරපු වීඩියෝක් සහ ඔන් කරපු වීඩියෝක් අතර වෙනස. බැටරි එක මේකෙත් ග්ලෝබල් version එකේ මිලියම්පියර් 5110ක බැටරියක් සහ 120 watt charge එකක් තමයි තියෙන්නේ. එතකම ඉන්දියන් version එකේ මිලියම්පියර් 6200ක බැටරියක් තියෙද්දි 90 watt තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ග්ලෝබල් version එක විනාඩි 30කටත් වඩා අඩු කාලයකින් සහ ඉන්දියන් version එක විනාඩි 45කටත් වඩා අඩු කාලයකින් ෆුල් charge කරගත්තම දවස් එකමාරක් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට යූස් කරන්න පුළුවන්. හරි දැක්ක අඩුපාඩු ඉන්දියන් version එකේ පොඩි සිග්නල් අවුල් කිහිපයක් තියෙනවා. ඒත් එක්කම ෆෝන් එක ඔෆ් කරලා charge කරන්න බෑ. ඔන්න ෆෝන් එක ඔෆ් එක අපිට charge කරන්න බෑ. මම නම් හිතන්නේ ඒක software issue එකක් අප්ඩේට් එකකින් සමහරට හරියන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේක නම් software issue එකක්. සතියකට 3 පාරක් විතර උදේ වරුවක හෝ රෑ වරුවක ෆෝන් එක පාවිච්චි කරන්න යද්දී විනාඩියක් දෙකක් ෆෝන් එක ස්ටක් වෙලා තියෙනවා. මේවා software issue වෙන්න ඕන. ඉතින් අප්ඩේට් වලින් අනිවාර්යෙන් ඒවා හරියයි. එතකම ග්ලෝබල් version එකේ මේක කිසිම issue එකක් බලා ගන්න පුළුවන් නැහැ. පොඩි heat එක වැඩි ගතියක් තියෙනවා. ඒකත් normal chipset එකත් එක්ක normal. ඒට අමතරව මට නම් කිසිම issue එකක් ෆෝන් දෙකේ වෙන බලා ගන්න පුළුවන් නැහැ. එතකම ෆෝන් එකේ තියෙන තවත් ස්පෙෂල් ෆීචර්ස් ටිකක් කිව්වොත් කොච්චර කිව්වත් අමතක කරනවා මම දැනට ලියලා තියෙන දිගම ස්ක්‍රිප්ට් එක තියෙන්නේ මේ ෆෝන් එකට. ඒත් මට මේකට දාගන්න බැරුණ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඒ විදිහට කිව්වොත් බැක් ටැප් එක ෆෝන් එකේ පිටිපස්ස මෙහෙම ටැප් කරාම ස්ක්‍රීන්ෂොට් ගන්න, ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරන්න, එහෙම නැත්නම් ඇප් එකක් ඕපන් වෙන්න, මේ වගේ දේවල්. එතකොට IR බ්ලාස්ට් එක අපිට ගෙදර රිමෝට් කන්ට්‍රෝල් කරන ඕනම දෙයක් අපිට මේ ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ IR බ්ලාස්ට් එක නිසා. එතකම අනිත් software features ගොඩක් තියෙනවා. අපිට gallery එකට, message වලට, file වලට, app වලට මේවා hide කරන්න, lock කරන්න features මේ වගේ ඔයාට හිතා ගන්න පුළුවන් හැම feature එකක්ම මේ ෆෝන් එකේ තියෙනවා. කතා කරනවා නම් තව දවසක් මම කතා කරන්න පුළුවන් මේ ෆෝන් එක ගැන. මම පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ගේමින් ටෙස්ට් එකකුයි කැමරා එක්ස්පීරියන්ස් එකටයි වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමු. ඉතින් දැනටමත් වීඩියෝ ගොඩක් දිග වැඩි නිසා කලින් Redmi Note 13 series එකේ ෆෝන් එක මීටත් වඩා මිල අඩු series එකක්. ඉතින් ඒ ෆෝන් එක ගැන ඩීටේල් දැනගන්න ඕන අයට මෙන්න මේ වීඩියෝ එකෙන් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එතකන් ෆෝන් එක ගත්ත අය ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් පහලින් කමෙන්ට් කරන් යන්න කියන ගමන් තවත් වීඩියෝ එකකින් හමු වුණතුරු සුබ දවසක්.